right. Tuan හැමෝටම හරි. අපි ගිය සතියේ පටන් ගත්ත අපේ දෙවැනි වාරයට අදාළ පාඩම් ටික අපි ගිය සතියේ ආරම්භ කරා. අපිට පළවෙනි වාරය සඳහා පාඩම් 6ක් අපිට ඇතුළත් වෙලා තිබ්බා. අපි 6ම ඉවර කරා. එතකොට ගිය සතියේ අපි 7 වෙනි පාඩම පටන් ගත්තා. තා අපි බොහොම පුංචි පාඩමක් තිබ්බේ. අපි 7 වෙනි පාඩම ගිය සතියේම ඉවර කරා. right? 7 වෙනි පාඩම අපි ගිය සතියේම කතා කරලා ඉවර කරා. අපිට බොහොම පුංචි පාඩමක් තමයි 6 වෙනි පාඩම විදියට තිබ්බේ. right? හරිද මේ 7 වෙනි පාඩම. එතකොට අද අපි ඔන්න අපේ 8 වෙනි පාඩම පටන් ගන්න තමයි යන්නේ. right? අපි 8 වෙනි පාඩම අද පටන් ගන්නවා. ගිය සතිය සම්බන්ධ වෙන්න බැරි වුණා නම් කාට හරි අනිවාර්යෙන් රෙකෝඩින් එකයි නෝට් එකයි දෙකම ලබා ගන්න. ඒ අනිවාර්යෙන් රෙකෝඩින් එකත් බලන්න. right? මොන හරි මේ පාඩමේ හරි වෙනත් පහුගිය පාඩම් වල කොහොමද හරි ගැටලු තියෙනවා නම් ඒකත් පන්ති වෙලාවේ කතා කරලා අහන්න අපිට උඩ ඒකත් සාකච්ඡා කරන්න පුළුවන්. right. හරි. right. අපි ඉස්සල්ලාම මාතෘකාව ලියාගෙන ඉමු. මම ෂෙයා කරන්නම් ස්ක්‍රීන් එක. right. සහාය දෙවීමට පුහුණුව ලැබමු. right. ඔව් මේක ලියන්න එපා. කරන්නේ. right. මාතෘකාව ලියාගමු ළමයි. සහාය දෙවීමට පුහුණුව ලැබමු. සහාය දෙවීම. right. එතකොට ක්‍රීඩාවල සංවිධානාත්මක ක්‍රීඩා යටතේ එන මලල ක්‍රීඩා ඉසව්වක් තමයි අපි මේ සහාය දිවීමේ මලල ක්‍රීඩාවල ධාවන ඉසව්වක් තමයි මේ මලල මේ සහාය දිවීම කියලා කියන්නේ. right. සහාය දිවීම. එතකොට මේක සාමාන්‍ය ධාවන ඉසව්වක් නම් තනි තනි ක්‍රීඩකයා විදිහට තමයි සහභාගී වෙන්නේ. නමුත් සහාය දිවීම කියලා කියන්නේ කණ්ඩායමක් විදිහට සහභාගී වෙන තරගයක්. තරග ඉසව්වක් කණ්ඩායමක් විදිහට සාමාන්‍යයෙන් සහාය දිවීමේ තරගයකට ක්‍රීඩකයින් 4 දෙනෙක් ඇතුළත් වෙනවා. දැන් ලංකාව සහභාගී වෙනවා නම් සහාය දිවීමේ තරගයකට 4 දෙනෙක්ගෙන් යුක්ත කණ්ඩායමක් තමයි මේ සහාය දිවීමේ තරගයට සහභාගී වෙන්නේ. right. 4 දෙනෙක්ගේ. එතකොට අපි දැන් ධාවන ඉසව් ගත්තොත් එහෙම සාමාන්‍යව තියෙනවා මීටර් 100 මීටර් 200 මීටර් 300 එහෙම කියලා. එතකොට අපි සහාය දිවීමේ තරගයක් නිරූපණය කරන්නේ මෙන්න මෙහෙම. මීටර් 100 වැඩි කිරීම 4. 200 වැඩි කිරීම 4. right. 404. ඔන්න ඔය වගේ විදිහට තමයි අපි නිරූපණය කරන්නේ මේ සහාය දිවීමේ ඉසව්වක්. හරි. නිකන් සාමාන්‍ය ධාවන ඉසව්වක් නම් මීටර් 100 මීටර් 200 400 800 ඔය විදිහට. right. එතකොට මේකෙන් කියන්නේ අපි තව එකක්. අපි දැන් ඉගෙන ගත්තනේ මේ මලල ක්‍රීඩා වර්ගීකරණයේ ධාවන ඉසව් වල ඉගෙන ගත්ත නේද ළමයි කෙටි දුර ඉසව්, මැදි දුර ඉසව්, දිග දුර ඉසව් කියලා. right. මතකද? මොකද්ද කෙටි දුර ඉසව්වක් කියලා කියන්නේ? කොච්චර දුර ප්‍රමාණයක් ඇතුළතද කෙටි දුර ඉසව්ව? මීටර් 400ට වඩා අඩු. මීටර් 400 හෝ ඊට වඩා අඩු ඒවා ඔක්කොම කෙටි දුර ධාවන ඉසව්. ඊට පස්සේ අපි අර දෙකම එකතු කරලා අපි ඉගෙන ගත්ත මැදි දුර සහ දිග දුර කියලා 400ට වඩා වැඩි ඔක්කොම මැදි දුර සහ දිග දුර කියලා අපි එකට කතා කරනවා. right. එතකොට මට කියන්න මෙන්න මේ පළවෙනි එක කෙටි දුර ඉසව්වක්ද දිග දුර ඉසව්වක්ද? දිග දුර. දිග දුර 400 මැදි දුර. 400ට වඩා ඒවා කෙටි දුර.
එතකොට මේ පළවෙනි එක කෙටි කෙටි දුර, කෙටි දුර. කෙටි කෙටි ඒක දුර, කෙටි දුර. දෙවෙනි එක දිගු මැදි දුර, දුර මැදි දුර, ඔන්න ඔක මැදි හොඳට දුර. මතක තියාගන්න. ඒක මැදි දුර නෙමෙයි පුතේ. මේකත් කෙටි දිගු දුරම දුර තමයි මම කියලා දෙන්නම්. දැන් 404 කියලා තිබ්බා. මේක කෙටි දුර ඉසව්වක් විදිහටම තමයි අපි සලකන්නේ. දැන් මේ 100 අපි දැන් හිතමු 104 කියලා. හරි. 104 දී වෙන්නේ ක්‍රීඩකයෝ 4 දෙනෙක් ඉන්නේ. එක කණ්ඩායමක්. එතකොට මේ හැම කණ්ඩායමේම පළවෙනි ක්‍රීඩකයෝ ටික තමයි ධාවන පතේ යම් ස්ථානයක ඉඳලා තරගය පටන් ගන්නවා. හැම කණ්ඩායමේම පළවෙනි ක්‍රීඩකයෝ ටික. හරි. තනි ක්‍රීඩකයා ඉස්සලාම සහභාගී වෙනවා. එතකොට මේ පළවෙනි ක්‍රීඩකයෝ තරගය පටන් ගත්තට පස්සේ දැන් 104 නම් මීටර් 100ක් දුවනවා. අපි එක කණ්ඩායමක ක්‍රීඩකයෙක් එයා මීටර් 100ක් දුවනවා. 100ක් දිව්වට පස්සේ මේකේ අරන් යනවා පොඩි දෙයක් අතේ. දැකලා තියෙනව නේද සාය දිවීමේ තරඟ. පොඩි යෂ්ටියක් අරන් යනවා. පොඩි බැටන් එකක්. හරි. අරන් යනවා මේ තරඟය කරනකොට. එතකොට මෙන්න මේ බැටන් එක පළවෙනි ක්‍රීඩකයා මීටර් 100 ගිහිල්ලා එයාගේ කණ්ඩායමේ දෙවෙනි කෙනා ඉන්නවා මේ මීටර් 100 ඉවරන තැන. එයාට දෙනවා බැටන් එක. එයා තව මීටර 100ක් දුවනවා. ඊට පස්සේ එයා දෙනවා තුන්වෙනි කෙනාට බැටන් එක. එයා තව 100ක් දුවනවා. හතරවෙනි කෙනාට දෙනවා. හතරවෙනි කෙනාත් මීටර 100ක් දුවනවා. ඔන්න ඔහොම තමයි හැම කණ්ඩායමෙම සිද්ධ කරන්නේ. හරි 204 නම් එක්කෙනෙක් මීටර 200ක් දුවනවා. ඊළඟ කෙනා දෙවෙනි කෙනා 200ක්. තුන්වෙනි කෙනා 200ක්. කොහොමම 400 නම් 400 ගානේ දුවනවා. එතකොට මට කියන්න දැන් මේ 204ක ගත්තොත් එහෙම පළවෙනි ක්‍රීඩකයා ආරම්භ කරන ක්‍රීඩකයා මීටර 200 නේ දුවන්නේ. එතකොට ඒ ක්‍රීඩකයාට ඒක කෙටි දුර ධාවන ඉසව්වක්ද දිගු දුර ධාවන ඉසව්වක්ද? කෙටි දුර දාව. ඒක කෙටි දුර ධාවන ඉසව්වක්. හරි ඊට පස්සේ මොන දෙවෙනි කෙනාට බැටන් එක එනවා. දෙවෙනි කෙනා 200ක් දුර. එතකොට දෙවෙනි කෙනාට මේක දිගු දුර ධාවන ඉසව්වක්ද කෙටි දුර ධාවන ඉසව්වක්ද? කෙටි දුර දාව. කෙටි ඒකත් දුර කෙටි දුර. තුන්වෙනි කෙනාටත් ඒක එයාත් 200නේ. ඒකත් කෙටි දුර. 400 වුණත් එහෙම. හතරවෙනි කෙනාටත් ඒක එයාට තියෙන කෙටි දුර ධාවන ඉසව්වක දුරක් දුවන්න තමයි. එතකොට මෙතන තියෙන්නේ මේ කෙටි දුර ධාවන ඉසව් කෑලි හතරක් එකතු කරලා වගේ එකක් තමයි. සෝරි. මේ සහාය දිවීමේ තරඟයක තියෙන්නේ. එතකොට හොඳට මතක තියාගන්න. එතකොට ඔක්කොම කෙටි දුරනේ. දුවලා තියෙන හතර දෙනාම. එතකොට අපි මෙන්න මේ වගේ සහාය දිවීමේ තරඟයක මේක කෙටි දුරද දිගු දුරද කියලා තීරණය කරනකොට මේක හතරෙන් වැඩි කරලා සම්පූර්ණ දුර ගන්න එපා. මෙන්න මේ තියෙන අගේ විතරක් ගත්තාම හරි. හරි? මේ මුල තියන අගේ විතරයි අපි සලකන්න ඕනේ. ඒක අනුව බලන්න ඒක 400ට ඇතුලේ නම් කෙටි දුර. එතකොට මේ තුන මේ විදිහට ගත්තාම අපිට කෙටි දුර ධාවන ඉසව්වල ලක්ෂණ තමයි අපිට ඒක එතන දැක ගන්න තියෙන. විශේෂයෙන් ආරම්භ කරන ක්‍රම. ඔය සරසෙන්නට වෙන්නේ කියන ක්‍රම හැම වෙනස් වෙනවා. අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. ක්‍රම අපි ඉගෙන ගත්තනේ. ආරම්භ ක්‍රමත් ඉගෙන ගත්තනේ. ඒතර කෙටි දුර වලට අදාළ ක්‍රම තමයි අපි පුදු අරමුණ තමයි භාවිතා කරන්නේ. පළවෙනි ක්‍රීඩකයා ආරම්භක ක්‍රමයක් විදිහට. right? හරි. එතකොට අපි මෙතනදී මේ සහාය දිවීමේ තරඟයක තියෙන විශේෂම කාරණයක් ගැන තමයි අපි මෙතනදී අද කතා කරන්නේ. හරි? ඊටා වැදගත් සහාය දිවීමේ තරඟයක මේ යෂ්ටි හුවමාරු කරන අවස්ථාව. right? යෂ්ටි හුවමාරු කරන අවස්ථාව. ඒ කියන්නේ එක් ක්‍රීඩකයෙක් අදාළ දුර දුවලා 100 නම් 100 දුවලා ඊළඟ ක්‍රීඩකයාට යෂ්ටිය හුවමාරු කරන කොටස. මේ කොටසදී අපිට අපි හරියට කරේ නැත්නම් අපි අතින් කාලය අපතේ යෑමක් වෙන්න පුළුවන්. අපි ඒක දෙන්න කියලා වට්ටගෙන හරි මොනවා හරි විදිහට දී ගන්න බැරුණොත් එතනදී කාලය යම් අපතේ යෑමක් අපතේ අතින් දැන් මේ වගේ දාවන තරගයක තප්පරයක් කියන එකත් ගොඩක් වටිනවා. ඒකට තප්පරයක්වත් අපි කාලේ නාස්ති නොකරගෙන ඉතාලි ඉක්මනින් ක්‍රීඩකයාට යෂ්ටිය ලබා දීම සිද්ධ කරන්න ඕන. අන්න එතකොට අපි ඕකට කියනවා යෂ්ටි හුවමාරුව. හරි යෂ්ටි හුවමාරුව. අපි මේ පාඩමේදී කතා කරන්නේ ඔන්න ඔය යෂ්ටි හුවමාරුව ගැන තමයි අපි මේ සම්පූර්ණ පාඩමේම කතා කරන්නේ. ඔය යෂ්ටි හුවමාරු කරන එක ගැන සම්බන්ධව තමයි අපි කතා කරන්නේ. right? අපි මෙතනදී ඔන්න ඔය යෂ්ටි හුවමාරු කරගන්න ක්‍රම කීපයක් ගැන කතා කරනවා. right? යෂ්ටි හුවමාරු කරගන්න ක්‍රම කීප ගණනාවක් ගැන මේ පාඩමේදී කතා කරනවා. right? හරි. අපි ඉස්සල්ලාම බලමු
අපි හිතමු ඔන්න දැන් ධාවන තරංගයේ මේ පැත්තට ගමන් කරනවා. රයිට්. ධාවන තරංගයේ මේ පැත්තට ගමන් කරනවා. රයිට්. එතකොට ඔන්න පළවෙනි මේක මෙතනදී හොඳට මතක තියාගන්න මේ වර්ගීකරණ කීපයක් කතා කරනවා. ඒක එක එකිනෙක එකක් සම්බන්ධ නැති වර්ගීකරණ කීපයක්. ඔන්න දැන් පළවෙනි වර්ගීකරණය තමයි අපි දැන් මේ කතා කරන්නේ. කවුද? හරි. දැන් මෙහෙම හිතමු. ඔන්න දැන් අපි හිතමු දැන් අපි මේ පැත්තට තරංග යනවා කියලා ඔන්න ගොන්නේ මේ පැත්තට. එතකොට ඔන්න දැන් ඔන්න පළවෙනි ක්‍රීඩකයා දෂ්ටි අරගෙන එනවා. රයිට් දෂ්ටි අරගෙන එනවා. එතකොට මේ ඊළඟ ක්‍රීඩකයා සූදානම්ින් ඉන්නවා. ඔයගොල්ලෝ දැකලා තියෙනව නේද සහාය දෙවීමේ තරඟ. එතකොට ලබා ගන්න ක්‍රීඩකයාත් දුවන්න පටන් ගන්නවා අර එනකොට. රයිට්. එතකොට දුවන අතරේ තමයි දෙන්න මේක මාරු කරගන්නේ. එතකොට අර නැත්නම් ලබා දෙනගෙන එනකන් ඉඳලා එයා ඇතන ඉඳන් දුවන්න පටන් ගත්තොත් එහෙම එයාට නැවත වේගය ගන්න තව කාලයක් යනවා. අපතයක්. ආන් ඒකින්ද තමයි දෂ්ටි අරන් එන කෙනා ලං වෙනකොට ලබා ගන්න ඉන්න කෙනා දුවන්න පටන් ගන්නවා. ඒ දුවන අතරේ තමයි මේ යෂ්ටි හෝමාරුව සිද්ධ කරගන්නේ. එතකොට එහෙම සිද්ධ කරනකොට අපි හිතමු ඔන්න ලබා ගන්න කෙනාගේ අත මම නිකන් අදිනවා. හරි. ඔන්න ලබා ගන්න කෙනා. ඒ කියන්නේ ලබා ගන්න කෙනා අත පිටිපස්සට දාලානේ. හරි ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ. අත පිටිපස්සට දාලා එයා ඉස්සරහට දුවන ගමන් තමයි බැටන් එක මාරු කරගන්නේ. බැටන් එක ලබා ගන්න. එතකොට ලබා ගන්න කෙනා. හරි ලබා ගන්න කෙනා මෙහෙම අල්ල යටට හිටින විදිහට නම් පිටිපස්සට දික් කරගෙන ඉන්නේ. හරි. එතකොට ලබා දෙන කෙනා යෂ්ටිය ලබා දෙන කෙනා ළමයි අපි මේ යෂ්ටිය කියලා. යෂ්ටිය ලබා දෙන කෙනා යට ඉඳන් මේක උඩට උස්සලා අතට ගෑවෙන විදිහට තියෙනවා. එතකොට තමයි මෙයා අල්ලගන්නේ. හරි? යට ඉඳන් ඉහළට ගෙනිහිල්ලා අර ක්‍රීඩකයාගේ අල්ලේ වදින විදිහට ස්පර්ශ කරපුවාම එයා අන්න අල්ලගන්නවා. රයිට්? ලබා ගන්න කෙනාගේ අත අල්ල යට පැත්තට හැරලා තියෙනවා. එතකොට යට ඉඳන් තමයි අල්ලට දෙන්න ඕනේ. මේ පැත්තට දීලා වැඩක් නැහැ. අන්න යට ඉඳන් අපි ඉහළට යොමු වෙන විදිහට යෂ්ටිය ලබා දෙන්න. ඔන්න එක ක්‍රමයක් අපි ඔබට කියනවා ඉහළට යොමු වනසේ යෂ්ටිය ලබා දී. හරි? ඉහළට යොමු වනසේ යෂ්ටිය ලබා දී. ඒක කියනවා up sweep. හරි ඉංග්‍රීසියෙන් කියනවා up sweep කියලා. ඉහළට යොමු වනසේ යෂ්ටිය ලබා දී. මේකෙම අනිත් ක්‍රමය තමයි අපි හිතමු බැරි වෙලාවල් යෂ්ටිය ලබා ගන්න කෙනා අත අල්ල ඉහළට හිටින්න මේ පැත්තට තාම රන් බෑ. හරි? අල්ල ඉහළට හිටින විදිහට අත තියාගෙන ඉන්න. හිතමු මෙහෙම. හරි? ඔහම අල්ල ඉහළට හිටින විදිහට මේ මාපට ඇඟිල්ල ගෙනියන්න. තියාගෙන ඉන්නොත් මොකද කරන්නේ? අපිට යෂ්ටිය ඉහළ ඉඳලා පහළට යොමු වෙන විදිහට තමයි එයාගේ අල්ල මත යෂ්ටිය තියන්න වෙන්නේ ලබා දෙන කෙනා. හරි? ඉහළ ඉඳලා එයාගේ අල්ල මත තිබ්බාම එයා යෂ්ටිය අල්ලගන්න. මේකට කියනවා ඩවුන් ස්වීප්. නැත්නම් පහළට යොමු වනසේ යෂ්ටිය ලබා දී. හරි? පහළට යොමු වනසේ යෂ්ටිය ලබා දී. right? ඔන්න පළවෙනි වර්ගීකරණය කියන්නේ මේ යෂ්ටියේ හුවමාරු ක්‍රම ගැන මේ අපි කතා කරා. විවිධ ක්‍රම යෂ්ටියේ හුවමාරු කරන්න පුළුවන් විවිධ ක්‍රම ගැන තමයි අපි මේ කතා කරන්නේ. එකක් තමයි ඉහළට යොමු වනසේ යෂ්ටිය ලබා දීම. අනිත් එක පහළට යොමු වනසේ යෂ්ටිය ලබා දීම. right? හරි. පැහැදිලිද දැන් මේ ක්‍රම දෙක? ඉහළට යොමු වෙනසේ සහ පහළට යොමු වෙනසේ. තේරුණාද? පැහැදිලිද? පැහැදිලිද ළමයි? හරි. තේරුණාද? කාට හරි අපැහැදිලි නම් කියන්න. තව ඔය වගේ ක්‍රම කීපයක් අපි කතා කරනවා දැන් ඉස්සරහ. හරි? ඔන්න එක ක්‍රමයක්. පහළට යොමු වෙනසේ සහ ඉහළට යොමු වෙනසේ යෂ්ටිය ලබා දීම. right? ඔන්න දෙවෙනි වර්ගීකරණය. ඔය පළවෙනි ක්‍රමය තමයි අපි කරන්නේ. දෙවෙනි වර්ගීකරණය. අපි හිතමු දැන් සාමාන්‍යයෙන් ධාවන පතයක හැඩය ගත්තොත් ළමයි right බ්ලර් වුණා නේද? අපි ධාවන පතයක හැඩය ගත්තොත් ළමයි මෙන්න මේ වගේ හැඩයක් තමයි තියෙන්නේ ධාවන පතයක සමාන්තර කොටස් දෙකක් තියෙනවා. ඒ සමාන්තර කොටස් දෙක යා කෙරෙන සමාන්තර කොටස් දෙක යා කෙරෙන අවාකාර කොටස් දෙකක් තියෙනවා.
right ඔන්න ඔහොමනේ හරි මම මේ දාලා වෙන්නේ මේක ලස්සනට තියෙන්නේ හරි ඔන්න ඔය වගේ පැකස්මක් තමයි ධාවන පදයක් තියෙන්නේ ඔය ඔලිම්පික් වල එහෙම තියෙන්නේ ඒ ඉස්කෝලේ වගේ නම් අපි රවුමටක් දෙනවා පිටනේ ඒකට හරි ධාවන පදයක් මෙන්න මේ වගේ සමාන්තර සරල රේඛා දෙකක් තියෙනවා ඊට පස්සේ ඒ දෙක යා කරන වක්‍ර දෙකක් තියෙනවා ඔන්න ඔය හැඩයට තමයි තියෙන්නේ right එතකොට right මේක හොඳට මතක තියාගන්න ධාවන පතයක ධාවන තරංග හෝ නැත්නම් අපි අර අටවසරේදී ඉගෙන ගත්ත ආචාර පෙළපාලියක් හෝ ගමන් කරන්නේ වාමාවර්තව විතරයි. වාමාවර්තව කියන්නේ වම් පැත්ත. මෙන්න මේ පැත්තට ධාවන තරංග තියන්නේ නැහැ. මේ පැත්තට විතරයි හැම වෙලේම ධාවන තරංග පවත්වන්නේ. දුවන්නේ මේ පැත්තට විතරයි. මෙහෙම. එතකොට අපි හිතමු ඔන්න දැන් මෙන්න මේ හරිය අපි හිතමු නිකන් ජස්ටිව් මාරු වෙනවා කියලා මෙන්න මෙතන ඔන්න ජස්ටිය ලබා ගන්න කෙනා දැන් මේ පැත්තට දුවන්නේ හරි ජස්ටිය ලබා ගන්න කෙනා අපි හිතමු මේ ජස්ටිය ලබා දෙන කෙනා මෙයා මේ පැත්තේ මෙතන මේ චූටි කොටස මම මෙතන ලොකු කරලා අරන් තින්නේ ජස්ටිය ලබා දෙන කෙනා වුණ දුවගෙන එනවා මෙයා සෝදානම් ඉඳලා එයත් දැන් ඉස්සරහට දුවනවා ඒ දුවන අතරේ තමයි දෙන්න මේක මෙයාගෙන් මෙයාට ජස්ටිය මාරු වෙන්නේ හරි එතකොට අපි හිතමු යෂ්ටිය ලබා ගන්න. හොඳට තියාගන්න. right? හරි? හොඳට මතක තියාගන්න. යෂ්ටිය ලබා ගන්න. right? ළමයි මට තප්පරයක් දෙන්න. විනාඩියක් දෙන්න ඔයගොල්ලෝ ඉන්න. right? ළමයි ඔහොම පන්තියේ ඉන්න නැගෙනවා. හරි. right? හරි. දැන් ඔන්න ධාවනයේ යෙදෙන ගමන් ඉන්නවා ලබා දෙන කෙනා ලබා ගන්න කෙනා. right? අපි හිතමු දැන් මම කියන අර අතක් පිටිපස්සට දික් කරලා තමයි යෂ්ටිය ලබා ගන්න පිළිමේ. හරි? දුවන ගමන්. ලබා ගන්න කෙනා යෂ්ටිය ලබා ගැනීම සඳහා දික් කරන්නේ පිටිපස්සට යොමු කරන්නේ එයාගේ වම් අත නම්. අපි ඔන්න වම් අත දික් කරා පිටිපස්සට. හරි? හොඳට මතක තියාගන්න දෙන කෙනා නෙමෙයි ලබා ගන්න කෙනා. ලබා ගන්න කෙනා එයාගේ වම් අත නම් යොදාගන්න පිටිපස්සට යොමු කරන්නේ යෂ්ටිය ලබා ගන්න අපිට මේ විදිහට ඔන්න මෙයාගේ අතට යෂ්ටිය දෙන්න. අපි මේකට කියනවා ඇතුළත මාරුව. හරි? ඇතුළත මාරුව. ඇයි මේකට ඇතුළත මාරුව කියන්නේ? දැන් මේ ධාවන පතේ වම් පැත්ත මෙයාගේ වම් අත කියන්නේ ධාවන පතේ ඇතුල් පැත්ත. මේක මෙතන වුණත් එහෙමයි. එකම පැත්තට යන්නේ. එතකොටත් වම් අත කිව්වොත් ආය ඇතුල් පැත්තට. හරි? මෙයාගේ ධාවන පතේ ඇතුල් පැත්තේ තියෙන අත තමයි භාවිතා කරන්නේ යෂ්ටිය ලබා ගැනීම සඳහා. ඒක නිසා අපි මේකට කියනවා ඇතුළත මාරුව.
right? ඇතුළත මාරුව. බැරි වෙලාවත් මෙයා යොදාගන්නේ එයාගේ දකුණු අත නම් ලබා ගන්න දකුණු අත නම් යොමු කරන්න පිටුපසට යෂ්ටිය ලබා ගන්න ධාවන පදයේ පිටපැත්ත. හරි? ධාවන පදයේ එළිය පැත්තේ අත දකුණු අත. right? මේකට කියනවා පිටත මාරුව. වම් අත නම් ඇතුළත මාරුව, දකුණු අත නම් පිටත මාරුව. මේ වර්ගීකරණය තව එකක් තියෙනවා. ඔය දෙකට අමතරව. දැන් අර වර්ගීකරණය වෙනස් ඈ. අප්ස්වීප් ඉන්ස්වීප් නැත්නම් ඉහළට යොමු වෙනසේ හෝ පහළට යොමු වෙනසේ දීම ඒක වෙනම එකක්. හරි ඒක ඉවරයි. දැන් මේ වර්ගීකරණයේ තියෙනවා අපි දැන් දෙකක් කතා කරා. ඇතුළත මාරුව, පිටත මාරුව. දැන් එක කණ්ඩායමකට සහාය දෙවීමේ තරගයකදී යෂ්ටි හුවමාරු කරන්න අවස්ථා කීයක් එනවද? යෂ්ටි හුවමාරු කිරීමේ අවස්ථා කීයක් එනවද එක කණ්ඩායමකට? ක්‍රීඩකයෝ 4 දෙනෙක් ඉන්නවා. යෂ්ටි හුවමාරු අවස්ථා කීයක් එනවද? 4යි සර්. හා? 3යි. 3යි. හරි. ඇයි? පළවෙනි කෙනා පටන් ගන්න එයා යෂ්ටි හුවමාරුවක් නැහැනේ. පළවෙනි කෙනා පටන් ගන්න යෂ්ටි අතේ තියාගෙන. එතන හුවමාරුවක් නැහැ. ඊට පස්සේ පළවෙනි කෙනා 2ට දෙනවා 1යි. දෙවෙනි කෙනා 3ට දෙනවා 2යි. තුන්වෙනි කෙනා 4ට දෙනවා අවස්ථා 3යි. හතරවෙනි කෙනා තරඟය ඉවර කරනවා. එයා මාරු කරන්නේ. හරි. එතකොට යෂ්ටි හුවමාරු අවස්ථා 3යි තියෙන්නේ. මෙන්න මේ අවස්ථා 3ේදී මේ පිටත මාරුව සහ ඇතුළත මාරුව කියන දෙක අපි මාරුවෙන් මාරුවට භාවිතා කරනවා නම් හරි පළවෙනි අවස්ථාවේ පිටත මාරුව ඒකේ දෙවෙනි එකේ ඇතුළත මාරුව ඊට පස්සේ ඒකේ ආය පිටත මාරුව යන්න ඒ වගේ මේ අවස්ථා තුනේදී මේ ක්‍රම දෙක අපි මාරුවෙන් මාරුවට භාවිතා කරනවා නම් ඒකට අපි කියනවා මිශ්‍ර මාරුව. හරි මිශ්‍ර මාරුව. මේ දෙක මේ අවස්ථා තුනේදී මිශ්‍රව අපි භාවිතා කරනවා. right? ඔන්න එතකොට මේ වර්ගීකරණය කොටස් තුනක් තියෙනවා. ඇතුළත මාරුව, පිටත මාරුව සහ මිශ්‍ර මාරුව. යෂ්ටිය ලබා ගන්න වම් අත නම් පාවිච්චි කරන්නේ ඒක ඇතුළත මාරුව. ලබා ගන්න දකුණු අත නම් භාවිතා කරන්න යෂ්ටිය ලබා ගන්න ඒක පිටත මාරුව කියලා හඳුන්වා ගන්න. right? ඔන්න දැන් අපි වර්ගීකරණ කොටස් දෙකක් කතා කරා යෂ්ටි මාරු ක්‍රම. පැහැදිලිද? තේරුණාද? පැහැදිලි සර්. හරි නේද? right. හරි. අපි right. අපි මේක මේ නවද පුතේ. තාම ලිව්වේ නෑ. හරි 8 වෙනි පාඩම අපි මේ පටන් ගන්න පැහැදිලි කරේ උනට රෙකෝඩින් එක බලන්න. right. හරි. අපි මෙන්න මේ ටික ලියාගෙන ඉමු ළමයි. right. ඔය උඩ තියෙන පොයින්ට්ස් ටික ඉස්සරලා ලියලා ඉමු. මේ 8 වෙනි පාඩම ළමයි පහුවෙලා සම්බන්ධ වුණ කට්ටිය 8 වෙනි පාඩම අපි පටන් ගත්තේ. මේක තමයි පළවෙනි නෝට් එක. සර් කොයි ටිකද ලියා ගන්න ඕනේ? ඔව් පුතේ උඩ ඉඳලා ලියා ගන්න ඕන ඔක්කොම ටික. right. ඔය ක්‍රම ටික තමයි අපි දැන් කතා කරපු ටික. මොනවා හරි අපහැදිලි නම් අහන්න.
මම අදාළ තීම් සංඛ්‍යයට සහභාගී වෙන්නේ. 31 good right එහෙනම් පුතේ මේ ගිය සතියේ ගන්න 7 වෙනි පාඩම අපි ඉවර කරා පාපන්දු සම්බන්ධ පාඩම ඒකේ රෙකෝඩින් එක ගන්න අනිවාර්යෙන් බලන්න ඒක සර්. හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න තේරෙන්නේ නැති කොටස් එහෙම තියෙනවා නම් කියලා දෙන එක තේරෙන්නේ නැහැ හරි right නේත්‍ර ලකුණු 97යි very good Genolia very good 100% විහාසස් ලකුණු 98යි. කීයද නවද 98යි සර්. 98යි very good හොඳයි ගොඩක් වැඩ තියෙන ලකුණු නේ විහාස 82යි very good Tiniti 92යි Senomita 89යි එසන්දි 100යි very good 100 ගොඩක් තියෙනවා යසුමි 91යි good Tini 76යි කොටයි චේතනාව 7යි good අමායාව නෑ right very good දැන් බලන්න වැරදුන papers වල වැරදිච්ච කොටස් ටික තමයි බලන්න ඕන මොනවද වැරදුනේ ඇයි වැරදුනේ right මේ ටික හොඳට බලන්න පොතේ ඊළඟ පාර තව වැඩි කරගන්න ගොඩක් අය හොඳට ලකුණු දෙන්නේ yeah 100 very good සාමාන්‍ය 83යි very good දැන් ඉස්කෝලේ papers වල හරි මොනවා හරි අපැහැදිලි ප්‍රශ්න තියෙනවා නම් අහන්න එතකොට ගොඩක් ළමයිගේ සමහර ළමයිගේ තියෙනවා ඉස්කෝලේ ටීචර් සමහරලාට හරි ඒවට වැරදි දානවා මේ වෙන තියෙනවා නම් කරපම් ආලෝකනය කරගන්න එතකොට අපිට ගිලා නැවත කතා කරන්න පුළුවන් ඒ ලකුණු වල
right තව ටයිම් ඕනේද ළමයි? හරියද? ඔව් සර්. right. දෙන්නේ very good. ගිය පාර 56යි මේ පාර 92යි. ඒ වගේ හැමෝම බලන්න ලකුණු වැඩි කරගන්න කලින් පාරට වඩා නේද? නැත්නම් දැන් අමතර පන්ති යන්නේ කොහොම කරන්නේ ඒකටනේ. ඒක වැඩි කරගන්න හැම වෙලේම අර කලින් පාර වැරදුනේ ඒවත් එක දැන් මේ පාරත් වැරදිච්ච ඒවා තියෙනවා නම් ඒවා බලලා ඒ අඩපාඩු නිවැරදි කරගන්න. ඒක. හරි නේද? තව ටයිම් ඕනේද කාට හරි? ඔව් සර් මම තාම ලියනවා. තාම ලියනවා. right හරි ඒක ක්ලියර්. හරි සර්. right okay. දැන් ඔන්න අපි තව මේ විදිහටම තවත් වර්ගීකරණයක් කතා කරන්න යන්නේ. right? තවත් වර්ගීකරණයක් අපි කතා කරන්න යන්නේ. මේකට අපි කියන්නේ මේ දෘශ්‍ය මාරුව සහ අදෘශ්‍ය මාරුව. right? දෘශ්‍ය මාරුව සහ අදෘශ්‍ය මාරුව. අපි දෘශ්‍ය කියලා කියන්නේ පෙනීමටනේ සාමාන්‍ය දෘශ්‍ය කියලා කියන්නේ. දෘශ්‍ය. right? මේ පෙනීම කියන්නේ. ඒතර අදෘශ්‍ය කියලා කියන්නේ නොපෙනීම. එතකොට දෘශ්‍ය මාරුව සහ අදෘශ්‍ය මාරුව කියලා කියන්නේ දැන් අපි දුවනේ ලබා ගන්න ක්‍රීඩකයා ඉදිරියෙන් දුවගෙන යනවා ලබා දෙන ක්‍රීඩකයා පස්සෙන් දුවගෙන යනවා දුවන අතර තමයි මාරු වෙන්නේ. එතකොට අපි දෘශ්‍ය මාරුව කියලා කියන්නේ ලබා ගන්න ක්‍රීඩකයා ඒ දුවන ගමන් ඉස්සරහට දුවන ගමන් පිටිපස්ස බලලා යෂ්ටිය ලබා ගන්නවා නම් හරි ලබා ගන්න ක්‍රීඩකයා ඉස්සරහට දුවන ගමන් පිටිපස්ස බලලා කියන යෂ්ටිය ලබා ගන්න එක අපි පිටිපස්ස බලලා හැබැයි දුවන ගමන් ඉස්සරහට
ඉස්සරහට දුවන ගමන්ම පිටිපස්ස බලලා යෂ්ටිය ලබා ගන්නවා නම් ඒක දෘශ්‍ය මාරුව. පිටිපස්සේ බලන්නේ නැතුව අපි ඉස්සරහා බලාගෙනම දුවන ගමන් අත විතරක් පිටිපස්සට දාලා යෂ්ටිය ලබා ගන්නවා නම් බලන්නේ නැතුව අන්න ඒක අපි අදෘශ්‍ය මාරුව කියලා සලකනවා. right? එතකොට මේ දෘශ්‍ය මාරුව කියන එක කියන්නේ අපි පිටිපස්සේ බලනවා නේද? දැන් සාමාන්‍ය ඔයගොල්ලෝ හිතන්න පිටින් එක සෙල්ලම් කරලා බලන්න. අපි ඉස්සරහට දුවගෙන යනවා. අපි පිටිපස්ස බලාගෙන දුවන්න ගියොත් අපේ වේගය මොකද වෙන්නේ? ඒ දුවන අතර පිටිපස්සේ බලන්න ගියොත් අපිට මොකද වෙන්නේ වේගයට අපි? අඩු අඩු වෙනවා සර්. අඩු වෙනවා. අපිට අර වේගයෙන්ම දුවගෙන යන්න අමාරුයි. හරි. කොහේයිද දන්නේ නැහැ නේ. ඒ වේගයෙන්ම අපිට යන්න අමාරුයි පිටිපස්ස බැලුවොත්. හැබැයි දැන් මේකෙදි වෙන්න පුළුවන් නරකම වැඩක් තමයි ඔක ගන්න ගිහිල්ලා ඔක අතහැරෙන එක. හරි. අපි පිටිපස්සේ බලන්නෙත් නැතුව අත විතරක් දික් කරගෙන පිටිපස්සට ගිහිල්ලා ඔක ගන්න ඇති පැටලිලා වැටුනොත් එහෙම එතන ලොකු වෙලාවක් ආයේ අපතේ යනවා ඔක ආයේ නැවත උල ගන්න. හරි. එතකොට බලලා ගන්න එකේ වාසියක් තමයි අපිට ඒක මග හැරෙන්නේ නැති වෙන්න ගන්නට බලලා අපිට වරදක් නොවෙන්න ගන්න පුළුවන්. හැබැයි ඒකේ අවාසියක් තමයි අපි දුවන ගමන් පිටිපස්සේ බලන්න ගියොත් ලබා ගන්නා කාලය පොඩි වෙලාවක් වැඩිපුර යනවා. අපතේ යෑමක් සිද්ධ වෙනවා. හරි. බලන්න නැතුව ගන්නවා නම් අපතේ යවන්නේ අපිට දෙන්නම උපරිම වේගෙන් දුවන අතරේ මාරු කර ගන්න පුළුවන්. හැබැයි අර වැටෙන්න වගේ තියෙන chance එක වැඩි ඒකේ. අදෘශ්‍ය මාරුවේ. එතකොට මේ දෘශ්‍ය මාරුව හිතන්නකො කෙටි දුර ඉසව්වක් කියලා. ඒ කියන්නේ මෙතනද කෙටි දුර කියලා කියන්නේ අර අපි මේ කෙටි දුර දිග දුර මේ වර්ගීකරණය ගැන නෙමෙයි ඈ. හරි? ඒ කියන්නේ මීටර් 104 204 වගේ ඒවට පොඩි දුරයි දුවන්න තියෙන්නේ. එතකොට කාලය ගොඩක් වැදගත්. හරි? විශේෂයෙන් 104කට. එතකොට ඒ වගේ ඒවට අපි අදෘශ්‍ය මාරුව තමයි භාවිතා කරන්නේ. ඇයි? අර පිටිපස්සේ බලන වෙලාව අපතේ හරගන්නේ නැහැ. පුළුවන් තරම් උපරිමයෙන් අපි ඉස්සරහා බලාගෙන දුවලා උපරිම ඉක්මනට තරඟ ඉවර කරන්න ඕනේ. ඒ 104 වගේ තරඟයකදී තප්පරෙන් භාගය වුණත් අපිට වැදගත් වෙනවා. හරි? හැබැයි අපිට අදෘශ්‍ය මාරුව භාවිතා කරන්න පුළුවන් සාමාන්‍ය 404 වගේ එකකට නම් ගැටලුවක් නැහැ. දෘශ්‍ය පරිදි. අපි දෘශ්‍ය මාරුව භාවිතා කරන්න පුළුවන් 404 වගේ එකකට අපිට අර තප්පරයක් විතර තව පොඩ්ඩක් වැඩි වුණාට ඒක අල්ල ගන්න පුළුවන් 400 ගෙන 404ක් අපි අන්තිමට දුවනවානේ. ඒ කියන්නේ 1600ක් මීටර දුවනවා. එතකොට ඒකේදී අර බලලා ගත්තා කියලා ඒ අඩු වෙන තප්පරේ විතර අපිට අල්ල ගන්න තව වෙලාව තියෙනවා දුවන අතරේ 400ක් දුවන්න තියෙනවා. හැබැයි අර 104 204 වගේ ගොඩක් කෙටි සහාය දෙවීමේ තරඟවලදී අපි අදෘශ්‍ය මාරුවමයි භාවිතා කරන්නේ. දෘශ්‍ය මාරුව භාවිතා කරන්නේ. මොකද ඒ තප්පරේ හරි අපි ඉතුරු කරගන්න බලනවා. ඔන්න ඔය ටික මතකද? ඔන්න එතකොට අන්තිම වර්ගීකරණය තමයි දෘශ්‍ය මාරුව සහ අදෘශ්‍ය මාරුව. right? දෘශ්‍ය මාරුව අදෘශ්‍ය මාරුව. right? දැන් පැහැදිලිද? ඒ වර්ගීකරණය? සර්. ඔව් සර්. හරිනේ. එතකොට දැන් මොකක් හරි අපි හිතමු යෂ්ටි මාරුවක් වෙනකොට ඒක දෘශ්‍ය මාරුව අදෘශ්‍ය මාරුව කියන දෙකෙන් එකක් වෙන්න පුළුවන්. එතකොට මේ අතරෙම අපි අදෘශ්‍ය මාරුව කියමු. අදෘශ්‍ය මාරුවෙන් ගන්න එක ඉහළට යමු වෙනසේ හෝ පහළට යමු වෙනසේ තියෙන ක්‍රම දෙකෙන් ගන්න පුළුවන්. ඒ අතරෙම ඒක වම් අතෙන් ගත්තොත් ඒක අතුලත මාරුවක්, දකුණු අතෙන් ගත්තොත් පිටත මාරුවක් වෙනවා. ඒතකොට එකම යෂ්ටි මාරුව ඔය වර්ග තුනේම එක එක දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒක ඇතුළත මාරුව හෝ පිටත මාරුව තියෙනවා. up sweep down sweep කියන්නේ ඉහළට යමු වෙනසේ හෝ පහළට යමු වෙනසේ දෙකෙන් එකක් ඒකට තියෙනවා. අදෘශ්‍ය හෝ දෘශ්‍ය කියන දෙකෙන් එකකුත් ඒ යෂ්ටි මාරුවට ඇතුළත් වෙනවා. right? එතකොට ඔන්නෝක වෙනස් වර්ගීකරණ තුනක් තමයි අපි ඔය කතා කරේ. right? එතකොට මේකට අපි පොඩි ක්‍රියාකාරකමක් කතා කරනවා. චූටි ක්‍රියාකාරකමක් මේ යෂ්ටි මාරුව පුහුණු වීම සඳහා මූලික මට්ටමේ ක්‍රියාකාරකම. හරි? මූලික මට්ටමේ බොහොම සරල ක්‍රියාකාරකමක් අපි වෙන කතා කරනවා. අර වර්ගීකරණ කොටස් ටිකේ හරි එච්චරයි. ඒ වර්ගීකරණ කොටස් තුනක් තියෙනවා. ඒ තුන හොඳට වෙන්වෙන්ව මතක තියාගන්න. ඒවා මොනවටද සුදුසු මොනවටද කියන එක විශේෂයෙන් දෘශ්‍ය සහ අදෘශ්‍යකේ තමයි ඔය ප්‍රශ්නේ අහන්නේ. දෘශ්‍යයක සුදුසු 200 හරි 400 වගේ වට අදෘශ්‍යයක බලන්න නැතුව ගන්න එක විශේෂයෙන් 104 වගේ එකට ඉතා යෝග්‍යයි. right?
100 200 දෙකටම අදෘශ්‍ය තමයි. ඒක දෙකටම බලන්න නැතුව තමයි 400 වගේ 404 එකට තමයි මේ දෘශ්‍ය මාරුව අපි භාවිතා කරන්නේ ගොඩක්. right? හරි. ඔන්න ක්‍රියාකාරකමක් විදිහට අපිට පුළුවන් පොඩි පරතරයක් සහිතව 4 දෙනෙක් විතර අඩි දෙකක විතර පොඩි පරතරයක් ඇතුව නිකන් අපි ආතේ දුවනවා වගේ මේ විදිහට 4 දෙනෙක් පොලිමට හිට ගන්නවා. එක්කෙනා පස්සේ එක්කෙනා 4 දෙනෙක් හිට ගන්නවා. කියන ඔක්කොම අපි හිතුව මේ පැත්ත බලාගෙන ඉන්නේ කියලා. එක්කෙනා පස්සේ එක්කෙනා අර පැත්ත බලාගෙන පොලිමට හිට ගන්නවා. අන්තිම එක්කෙනාට දෙනවා යෂ්ටියක්. හරි අන්තිම කෙනාට දෙනවා යෂ්ටිය. දීලා ඔන්න පොඩි ක්‍රියාකාරකමක මෙයා ඔන්න යෂ්ටිය දෙනවා ඔහොම ඉඳලා ඉස්සරහා කෙනා. ඒක ගන්න. එතකොට මේ යෂ්ටි මාරු කරනකොට ඔන්න අර අපි කතා කරපු ක්‍රම ඇතුළත මාරුවෙන් පිටත මාරුවෙන් හරි ඊට පස්සේ අප් ස්විප් හෝ ඩවුන් ස්විප් ක්‍රමයෙන් රයිට් එහෙම නැත්නම් අදෘශ්‍ය හෝ දෘශ්‍ය ක්‍රමයට අනුව මෙහෙම එක තැන ඉඳගෙන මේක නිකන් අපි යෂ්ටිය හෝ මාරු කරමු. රයිට් මෙයාට දෙනවා ඔන්න අපිට ඉස්සල්ලාම එක ක්‍රමයක් තෝරගන්න පුළුවන් නේද? අදෘශ්‍ය මාරුව හරි ඇතුළත මාරුව හරි එකෙන් කරනවා. ඊට පස්සේ තව ක්‍රමයකට කරනවා. ඒක ක්‍රමයකට අපිට මේක නැවත සිද්ධ කරන්න පුළුවන්. තා මේ ක්‍රියාකාරකමම අපිට එක තැන ඉඳන් කරන්නත් පුළුවන්. ඉස්සරහට ඇවිදගෙන යන ගමන් 4 දෙනාම කරන්නත් පුළුවන්. ඉස්සරහට හිමීට දුවගෙන යන ගමන් 4 දෙනා. දුවගෙන යන ගමනොත් ඔය ක්‍රියාකාරකම නැවත අපිට ඉස්සල්ලාම එක තැන ඉඳන් කරනවා. ඊට පස්සේ ඇවිදගෙන යන ගමන් කරනවා. ඊට පස්සේ පොඩ්ඩක් හිමීට දුවගෙන යන ගමන් ක්‍රියාකාරකම කරනවා. right? ඔන්න ක්‍රියාකාරකම හොඳට මතක තියාගන්න. මේ යෂ්ටි උපමාක සඳහා ක්‍රියාකාරකමක් කිව්වොත් ඔන්න මේක ලියවන හරි මේ වගේ පොඩි ඩයග්‍රෑම් එකකුත් ඇදලා ඔය ක්‍රියාකාරකම ලියවන හරි. right. අපි ඒ ටිකක් ටක් ගාලා ලියාගෙන යමු. right. මෙතන මේ උඩ තියෙන්නේ අර වර්ගීකරණයේ අන්තිම එක. අපි දැන් දෙකක් ලියුවානේ මෙතන යෂ්ටි උමාරු ශිල්පී ක්‍රම වර්ගීකරණ දෙකක් මෙතන ලියුවා. මේ උඩ තියෙන තුන්වෙනි ක්‍රමය අදෘශ්‍ය සහ දෘශ්‍ය මාරුව. ඒක ලියලා ඊට පස්සේ ක්‍රියාකාරකම ලියාගන්න. ක්‍රියාකාරකමට අවශ්‍ය නැහැ මම ඇඳ වගේ පොඩි රූප සටහනක් උත්තර ගත්තට ගැටලුවක් නැහැ. ඉක්මනට ලියාගම අපිට තව පොඩි කොටසයි තියෙන්නේ. ඒතර පාඩම ඉවරයි. Visula, very good. Say, very good. ලියා ගන්න ඕන. ඉස්සලා උඩ කොටස ලියන්න පුතේ ඒක අර අපි කලින් ලිව්ව යෂ්ටි උමාරු ක්‍රම යටතේ තමයි එන්නේ තුන්වෙනි එක. ඊට පස්සේ ඒකෙන් පස්සේ මේ තියෙන විදිහටම ක්‍රියාකාරකම ලියා ගන්න ඊට මාත්. කරන්න දෘශ්‍ය මාරුව ටිකක් කියා දෙනවද? මොකද පුතේ? ඉස්සෙල්ලා කියා දුන්නේ මට තේරුන්නේ නැහැ පුතේ. ආයෙ කියන්න. දෘශ්‍ය මාරුව කියන්නේ ඔව්. පොඩ්ඩක් ඒක කියා දෙනවා. මගේ ෆෝන් එක මොනවාද? right. පුතේ දැන් අපි දැන් දන්නවනේ හොමාරු කරන විදිය ලබා ගන්න කෙනයි ලබා දෙන කෙනයි දෙන්නම ඉස්සරහට දුවගෙන යන අතරේ තමයි මාරු කරන්නේ. එතකොට යෂ්ටිය ලබා ගන්න කෙනා පිටිපස්ස බලලා නම් අර ඉස්සරහට දුවගෙන යන අතරේ පිටිපස්ස බලලා යෂ්ටිය ලබා ගන්නවා නම් ඒක දෘශ්‍ය. දෘශ්‍ය කියන්නේ පේනීම, පේනවා කියන එක. හරි? දෘශ්‍ය මාරුව. ඉස්සරහා බලාගෙනම යනවා නම් පිටිපස්ස බලන්නේ නැතුව අත විතරක් පිටිපස්සට දික් කරලා යෂ්ටිය ලබා ගන්නවා නම් බලන්නේ නැතුව ඒකට කියනවා අදෘශ්‍ය මාරුව කියලා. එතකොට අපි ඉස්සරහට දුවගෙන යන ගමන් පිටිපස්ස බැලුවොත් තප්පරයක් හරි අපේ වේගය අනිවාර්යෙන් අඩාල වෙනවා. පිටිපස්ස බලාගෙන ඉස්සරහට දුවනවා කියන එක ඉතාම අමාරු වැඩක්. අනිවාර්යෙන් වේගය අඩාල වෙනවා. ඒක නිසා අපි අදෘශ්‍ය මාරුව වගේ එකක් තමයි ඒකට බලන්නේ නැතුව යන එක තමයි සාමාන්‍ය 104 204 වගේ තරඟවලදී භාවිතා කරන්නේ. මොකද මේ තප්පරෙත් වැදගත්. 404 වගේ එකදී අපිට තප්පරයක් වගේ එකේ පිටිපස්ස බලන නිසා අඩු වුණාට ඒක අල්ල ගන්න අපිට පොඩි ටයිම් එකක් වැඩිපුර තියෙනවා තරඟෙදී. හරි ඒක නිසා 404 වගේ එකට අපිට දෘශ්‍ය මාරුව භාවිතා කරන්න පුළුවන්. පැහැදිලිද? තේරුණාද?
ඔව් සර්. ආ. ලිව්වා සර්. right. හරි අර තව ලියනවා ළමයි පොඩ්ඩක්. තව ලියනවා. තව ලියනවා. right right හරි. කියන්නේ. ඉවරයි සර්. right. මොකද තියෙන්නේ ඉවර කරනවා. ඊළඟට අපි කතා කරන්නේ මේ යෂ්ටි කුමාරෝ සම්බන්ධව පොඩි නීති රීති කීපයක් තමයි ඊළඟට කතා කරන්නේ.
right තව කවුද ලියන්නේ ළමයි? සර් චුට්ටක් ඉන්න. right හරි. තාම ඉවරයි සර්. right හරි. right හරි නේද? හරි සර්. right දැන් ඔන්න අපි කතා කරන්න යන්නේ මේ යෂ්ටි කුමාරුවේ පොඩි නීති රීති කීපයක් තමයි අපි කතා කරන්න යන්නේ. right දැන් අර යෂ්ටි කුමාරු දැන් අර මේ මං ඇන්දේ මේ අපි දැන් අර ඉස්සලා ඇන්දේ ධාවනපතේ ඒ ධාවනපතය ඔන්න මම මේ පැත්තට හරවලා ඇද්දේ. එතකොට මේකේ තියෙනවා විශේෂිත වූ ස්ථානයක්. දැන් මේ යෂ්ටි කුමාරු කලාපයේ අපි ඒකට කියනවා යෂ්ටි කුමාරු කියන යෂ්ටි කුමාරු කරන්න තියෙන කලාපය අපි වෙන් කරනවා. ඒතර මේ කොටසෙදි තමයි අපි ඒකේ තරංගයේ දුර අනුව ඒක වෙනස් වෙනවා. ඒ කොටසෙදි තමයි අපි මේ යෂ්ටි කුමාරුව සිද්ධ කරන්නේ. right ඒ කොටසෙදි තමයි යෂ්ටි කුමාරුව සිද්ධ කරන්නේ. එතකොට මම මේ මෙතන මේ ඉරක් වගේ ඇදලා තියෙන්නේ මෙන්න මේම ධාවන පදයක් තියෙනවා නම් අපි මේ පැත්තට තමයි ධාවනය දෙන්නේ. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ වාමාවර්තව මෙන්න මේ කොටස. හරි. මෙන්න මේ වගේ කොටසක මේ ටික තමයි මම මේ රේඛාවකින් මේ ධාවන පදය ඇඳලා තියෙන්නේ. හරි. අපි හිතමු එතකොට මෙන්න මේ කොටසෙදි තමයි ඔය යෂ්ටි කුමාරුව සිද්ධ වෙන්නේ කියලා. right. එතකොට මේකේදී අපි සීමාවන් කීපයක් ලකුණු කරගන්නවා. මෙන්න මේ විදිහට. හරි. හරි. කොහොමද සීමාවන් තුනක් ලකුණු කරගන්න මේ විතර මේකේ කොහම යටට යනවා අර විදිහටම ධාවනපතේ මම උඩ කැලේ විතර ඇඳලා තියෙනවා. අපි તો එතකොට මෙන්න මෙහෙන් තමයි ධාවකයෝ එන්නේ. right. එතකොට අපි මේකට දාගමු A B සහ C. right. මේ පැත්තට තමයි ධාවකයෝ ධාවනය යෙදෙන්නේ. අපි මෙන්න මේ AB කොටස කියනවා මීටර් 10යි. සාමාන්‍ය දුර දාන්නේ මීටර් 10යි. C සහ B අතර දුර BC මීටර් 20යි. මෙතන ඉඳන් මෙතන මීටර් 20යි මෙතන ඉඳන් මෙතන මීටර් 10යි. එතකොට මෙන්න මේ C සහ B කලාපය තමයි අපි සලකන්නේ යෂ්ටි හුවමාරු කලාපය විදිහට. right. C සහ B කලාප දෙක තමයි C සහ B අතර කලාපය තමයි අපි යෂ්ටි හුවමාරු කලාපයේ විදිහට හඳුන්වන්නේ. හරි. BC මෙතන නෙමෙයි. මේ කොටසට අපි කියනවා ත්වරණ කලාපය. ත්වරණ. මොකද්ද ත්වරණය කියලා කියන්නේ? මොකද්ද ළමයි ත්වරණය කියලා කියන්නේ? අපි ඉංග්‍රීසියෙන් මේකට කියනවා acceleration. acceleration. මොකද්ද ත්වරණය කියන්නේ එතකොට? අපි දැන් කාර් එකක් හිතන්නකො ඉස්සෙල්ලාම දැන් ඔන්න නවත්තලා තියෙනවා. අපි ස්ටාර්ට් කරනවා. ඊට පස්සේ ඔන්න ගියර් එක දාලා අපි ඉස්සරහට යනවා. දැන් පටන් ගන්නකොට වේගය කීයද කාර් එකේ? ඉතින් ස්ටාර්ට් කරලා පටන් ගන්නකොට වේගය කීයද? කීයද වේගය? බිඳුවයි. බිඳුවයි. බිඳුවයි එක තමයි ඉතින් එතන ඉඳන් අපි පටන් ගන්න. එතකොට මොකද වෙන්නේ? බිඳුවේ ඉඳලා ටික වේගය වැඩි කර ගන්න. එතකොට වේගයේ වැඩිවීමේ ශීඝ්‍රතාවයක් තියෙනවා. ශීඝ්‍රතාවය කියන්නේ ඒ කියන්නේ මෙහෙම. දැන් හිතන්නකෝ. තප්පරයකට අපි අර ප්‍රස්ථාරක වගේ යනකොට එහෙම අපි හිතමු
මේ පැත්ත කාලය ඔක ප්‍රස්තාර ඇදලා තියෙනව නේද? මේ පැත්ත ටයිම් කාලය. මේ පැත්ත අපි හිතමු වේගය. ස්පීඩ්. තප්පරයකට අපි හිතමු යම් කිසි x ප්‍රමාණයක් වැඩි වෙනවා. ඊළඟ තප්පරෙත් ඒ ප්‍රමාණයම වැඩි වෙනවා. එහෙම වැඩි වෙනවා නම් හරි. අන්න ඒකට තමයි අපි ත්වරණය කියලා කියන්නේ. ඒ කියන්නේ වේගය වැඩි වෙන්නේ කොච්චර රේට් එකකින්ද? right? වේගය වැඩි වෙන්නේ කොච්චර රේට් එකකින්ද? දැන් අපි සාමාන්‍ය හයිවේ එකේම යනකොට අපි එකම වේගයෙන් අර කට්ට 100ට තියාගෙන 100ම යනවා නම් ඒක ඒකාකාර වේගයකින් යනවා. වේගය එන්න වැඩි වෙනවා නම් හරි තව වැඩි කරනවා නම් අපි ආන්ගේ වැඩි වෙන රේට් එක තප්පරය අපි උදාහරණයක් ගත්තොත් තප්පරයකට කොච්චර ප්‍රමාණකින් වේගය වැඩි වෙනවද කියන එක. ඒකට තමයි අපි ත්වරණය කියලා කියන්නේ. වේගය වැඩි වීමේ ශීඝ්‍රතාවය. හරි කොච්චර ප්‍රමාණයෙන් වේගය වැඩි වෙනවද? ඒ කියන්නේ ඉතින් එච්චර අදාළ නැහැ. මම මේ ත්වරණය කියන වචනේ පැහැදිලි කරන්නයි ඒක කිව්වේ. වේගය කොච්චර වේගකින් ප්‍රමාණයකින් වැඩි වෙනවද කියන එක තමයි අපි ත්වරණය කියලා කියන්නේ. වේගය වැඩි වීමේ ශීඝ්‍රතාවය. එතකොට දැන් ලබා දෙන ක්‍රීඩකයා මෙහි ඉඳන් එනවා. හරි? ලබා දෙන යට පේනවා. හරි? ලබා දෙන ක්‍රීඩකයා එනවා. එතකොට ලබා ගන්න ක්‍රීඩකයා මේ හරිය තමයි මෙන්න මේ ඒ කියන ස්ථානයේ වගේ තමයි ඉන්නේ. ලබා දෙන ක්‍රීඩකයා ලං වෙනකොට මොකද කරන්නේ? ලබා ගන්න ක්‍රීඩකයා වේගය ලබා ගැනීම සඳහා ඔන්න මෙතන ඉඳන් බිඳුවේ ඉඳලා ත්වරණය කියන්නේ වේගය වැඩි කර ගැනීම ධාවනයේ යෙදෙනවා. හරි ධාවනයේ යෙදෙනවා. එතකොට අන්න පස්සෙන් එනවා ලබා දෙන කෙනත් එනවා. හැබැයි මේ කලාපය අපිට යෂ්ටි උමාරු කරගන්න බෑ. ඒ කියන්නේ මේ ත්වරණ කලාපයේ තියෙන්නේ ලබා ගන්න ක්‍රීඩකයා යෂ්ටි ලබා ගන්න ක්‍රීඩකයාට වේගය ලබා ගැනීම සඳහා ධාවනයේ යෙදෙන්න තමයි මේ ත්වරණ කලාපයේ තියෙන්නේ. අපි හිතමු මේ හරියට එනකොට එයා අවශ්‍ය වේගය අර ලබා දෙන කෙනාගේ වේගයට මහා සමාන වේගයකට ලං වෙනවා. අරයත් පස්සේ යනවා. අන්න එතකොට මේ යෂ්ටි හුවමාරු කලාපයේදී අපිට පුළුවන් වෙනවා මෙන්න මේ කලාපයේ ඇතුළතදී යෂ්ටිය හුවමාරු කරගන්න. right? එතකොට අනිවාර්යෙන් ප්‍රධානම නීතිය තමයි යෂ්ටි හුවමාරු කලාපයේදී පමණයි අපිට යෂ්ටි හුවමාරු කරන්න පුළුවන්. හරි? යෂ්ටි හුවමාරු කලාපයේ ඇතුළත විතරයි අපිට යෂ්ටි හුවමාරු කරන්න හැකියාව තියෙන්නේ. right? ඔක තමයි ප්‍රධානම නීතිය. ඊට අමතරව ගත්තොත් එහෙම යෂ්ටිය අපිට බෑ දැන් මෙහෙම හිතන්න මම තමයි යෂ්ටිය අරන් දුවගෙන යනවා. ඔන්න දැන් මගේ ඉස්සරහින් ඉන්නගෙන දුවන්න පටන් ගන්නවා. මම ඈත දුවගෙන නැද්දි යාට විසික් කරනවා යෂ්ටි. එතකොට මම එයා ළඟට යන්න ඕනේ නැහැ. ළඟට යන්න ගලින් එයාට විසික් කරනවා. එයා අල්ලගෙන දුවනවා. හරි. එතකොට කාලෙ තුරු පොඩ්ඩක් නේ මම එතෙන්ට යන කාලේ අඩු වෙනවනේ. හරි. එහෙම විසික් කරන්න බෑ. යෂ්ටිය ලබා දෙන කෙනාගේ අතින් දෙලින්ම අනිත් කෙනාගේ අතටම ලබා දිය යුතුයි. හරි යෂ්ටිය විසිකිරීමක් අපිට කරන්න හැකියාවක් නැහැ. right විසි කරන්න හැකියාවක් නැහැ. සහ අපි තරංගය පුරාවටම යෂ්ටිය අතේම තියාගෙන ඉන්න ඕනේ. යෂ්ටිය මීනේ ගහගෙන ඉන්න මේ අසාක්කු විදා ගන්න එහෙම බෑ. අතේම අපි යෂ්ටිය හැම ක්‍රීඩකයාම ඕනෑම අවස්ථාවක යෂ්ටිය අතේම තියෙන්න ඕනේ. මාරු වෙනකොටත් අතින් අනිත් කෙනාගේ අතට මාරු වෙන්න ඕනේ. අපි හිතමු යෂ්ටි හුවමාරු කරද්දී අපි හිතමු ඔන්න ලබා ගන්න කෙනා, ලබා දෙන කෙනා සහ ලබා ගන්න කෙනා. හරි. නම් ධාවනයේ යෙදෙනවා. යෂ්ටි හුවමාරු කරද්දී මොකක් හරි වෙලා යෂ්ටි බිම වැටෙනවා කියලා හිතන්න. හරි. ඒ බිම මාරු කරන්න ඔන්න මෙන්න දෙදී අරලා බිම වැටෙනවා. දැන් මෙහෙම වුණොත් එහෙම යෂ්ටිය ලබා දෙන කෙනා ඒ කියන්නේ දීම සම්පූර්ණ වෙලා නැහැනේ. යෂ්ටිය ලබා දීම සම්පූර්ණ වෙලා නැහැ. දෙන්න කලින් වැටෙනවා. එහෙම වුණොත් ලබා දෙන කෙනා තමයි යෂ්ටිය නැවත අහුලලා ලබලා දෙන්න ඕනේ. මෙයාට බෑ වැටුන එක ඇහිඳලා ගන්න. හරි එහෙම වුණොත් ආයෙ පුළුවන් බොරුවට වටනවා වගේ ඉස්සරහට වටනවා. එයා අහිඳගෙන දුවනවා. නේද? ඈතට විසික් කරලා වටනවා. එතකොට අනිවාර්යෙන් යෂ්ටිය බිම වැටුනොත් යෂ්ටි හුවමාරුකදී යෂ්ටිය බිම වැටුනොත් එහෙම ලබා දෙන කෙනා තමයි ඒක නැවත අහුලලා ලබා ගන්නට ලබා දෙන්න ඕනේ. හැබැයි මෙහෙම එකක්. යෂ්ටි හුවමාරු කරනවා. අර යකින් අතට අනිත් කෙනාගේ අතට යනවා. ගියාට පස්සේ යාගේ අතින් වැටෙනවා. එහෙම වුණොත් ගැටලුවක් නැහැ. මෙයාට නැවත යෂ්ටිය අහුල ගන්න පුළුවන්. ඒ හුවමාරු කරාට පස්සේ මෙයාගේ අතින් අනිත් කෙනාගේ අතට යෂ්ටිය ගියාට පස්සේ වැටුනොත්
ලබා ගන්න කෙනාට නැවත අහුල ගන්න පුළුවන්. හැබැයි මාරු කරන්න කලින් මේක වැටුනොත් ලබා දෙන කෙනා තමයි නැවත අහුලලා අරයට දෙන්න ඕනේ. right? හරි. ඊට අමතරව මේක යෂ්ටි ලබා දෙන්න කලින් හෝ ලබා දුන්නාට පස්සේ හෝ right? දැන් මේ ලබා දෙන කෙනා දුන්නාට පස්සේ නවතිනවනේ. එතකොට එයා දැන් අනිත් කණ්ඩායම් වල ඊටක මෙහෙ එනම් පුළුවන් අනිත් මන් තීරු වලින් එන්න පුළුවන්. එතකොට එයාලට බාධා වෙන විදිහට මේම හරහාට යන්න ලබා දෙන්න කලින් හෝ ලබා දීමෙන් පසු හෝ කිසිම ක්‍රීඩකයෙක්ට අනිත් අයගේ මන් තීරු හරහා ගමන් කරලා එයාට බාධා වෙන විදිහට ගමන් කරන්න හැකියාවක් නැහැ. මේ මන් තීරු අවහිර කිරීමට හැකියාවක් නැහැ. ඒකත් මෙතනදී නීතියක් විදිහටම තියෙනවා. right? එතකොට ඔන්න ඔය ටික තමයි ප්‍රධාන වශයෙන් අපිට යෂ්ටි හුවමාරුවකදී නීති රීති වශයෙන් තියෙන්නේ. යෂ්ටි විසි කරන්න බෑ. යෂ්ටි හැම වෙලේම අතේ තියාගන්න ඕනේ. යෂ්ටි හුවමාරු කලාපය තුළ විතරයි අපිට යෂ්ටි හුවමාරු කරන්න පුළුවන්. හුවමාරුවට පෙර බිම වැටුනොත් එහෙම ලබා දෙන්න යෂ්ටි අහුලාගෙන නැවත යෂ්ටිය ලබා දිය යුතුයි. යෂ්ටි අතෙන් අනිත් අතටම මාරු වීම සිද්ධ කරන්න ඕනේ. right? හරි. ඔන්න ඔය ටික තමයි ප්‍රධාන මූලික නීති රීති ටික මේ යෂ්ටි හුවමාරුවක තියෙන. පැහැදිලිද දැන් තේරුණාද? ඔව් right? පැහැදිලි නේ? right. මේක මේ රූප කතාවක් චුට්ටක් ඇඳගමු මේ එකක් තියෙනවා මේ දාවන පතයක් විදිහටම නැතත් කමන්නේ මේ මං ඇඳා වගේ ලයින් එකක් විදිහට ඇඳගත්තත් ගැටලුවක් නැහැ. right? හරි. මෙන්න මේ ටික ලියා ගමු. එතකොට ඔන්න 7 වෙනි පාඩමත් ඉවරයි. 7 නෙමෙයි sorry 8 නේ මෙතන නම්බරේ වැරදිලා 8 වෙනි පාඩම 8 වෙනි පාඩමත් ඉවරයි. තව ඒ රූපේ තැඳ ගන්න ඕනිද? මොකද පුතේ? සර් ඒ රූපේ තැඳ ගන්න ඕනිද? අව රූපේ පොඩ්ඩක් ඇඳගමු අර ටික ලකුණු කරලා මේ වගේ අර මහතට දාවන පතේ නැතත් කමන්නේ මේ මං ඇඳා වගේ ලයින් එකක් විදිහට ඇඳගත්තත් ගැටලුවක් නැහැ. ඒ වගේ දුර ටික එහෙම මතක තියාගන්න. දැන් CB අතර දාවන කලාපය වෙන්නේ මේ කුවමාරු කලාපය වෙන්නේ BC. ඒකේ දුර මීටර් 20යි. A සහ B කියලා කියන්නේ තොරණ කලාපය.
ඉවරයි සර්. ඉවරයි සර්. තව ඉන්න තව කීප දෙනෙක් ලියලා. ඉවරයි සර්. right. ඉවරයි සර්. තව ලියනවද කවුරුහරි? ඔව් සර්. ඉන්න සර්. සර් ඕකේ good. අර මේ යෂ්ටිය ගෙනත් දෙන එක්කෙනා අර ලබා ගන්න වෙන අතකින් ගතින් එයාට මාරු කර ගන්න පුළුවන්ද යෂ්ටිය? මට තේරුණේ ආයෙ කියන්නද? යෂ්ටිය ගෙනත් දෙන ක්‍රීඩකයා ඉන්නවනේ. ඔව්. ඊට පස්සේ යෂ්ටිය ලබා ගන්න ක්‍රීඩකයාට දෙන අත ආය යෂ්ටිය අර ඉතින් ඒ අතේ මේ යෂ්ටිය අර යන්න ඕනද? එහෙම නැහැ. අපිට ඕන නම් මාරු කරගන්න පුළුවන් just. ඒක දැන් ගත්තට පස්සේ අනිත් අතට මාරු කරගන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. හැබැයි අතේම තමයි තියාගන්න. ආ සර්. සර් පොඩ්ඩක් තියන්න පුළුවන්ද මම තාම ලියනවා. right හරි. ඉක්මන් ලියන්න. සර් එතකොට තරඟය අවසන් වෙන්නත් කලින් අර මේ යෂ්ටිය බිමින් තිබ්බොත් මොකක් හරි වෙනවද? මොකද්ද තරංගය? තරඟය ඉවර වෙන්න කලින් යෂ්ටිය බිමින් තිබ්බොත් එහෙම තරඟය يعني ඔව්. ඒ ක්‍රීඩකෙක් කියන්නේ මෙහෙමයි. යෂ්ටිය නැතුව දුවන්න බෑ. හරි? දැන් හිතන්නකෝ බිමින් තියනවනේ බිමින් තියන්න පුළුවන් ඕන නම්. හැබැයි අපි එතන ඉන්න ඕන. ආයෙ එතනින් අරගෙන තමයි යෂ්ටිය අරන් අපි දුවන්න වෙන්නේ. දිව්වට වැඩක් නැහැ. යෂ්ටිය බිම තියලා අපිට දුවන්න බෑනේ. දිව්වට වැඩක් නැහැ. අපි දිනලා එක වුණත් කරන්නේ යෂ්ටිය අතේ නැත්තම් තරඟය ඉවර වෙනකොට. හරි? ඒකින්ද අනිවාර්යෙන් අපි යෂ්ටිය අතේම තියෙන්න. තරඟය ඉවර වුණාට පස්සේ ගැටලුවක් නැහැ. හරි සර් thank you. right. හරි නේද? ඔය රූපසටහන අච්චුපතේ තියෙනවා නමනේ. ඔක නම් කරන්න එහෙම නෑ. රූපසටහන දීලා ඇඳලා නම් කරන්න එහෙම එනවා. ඔය සුවිතරණ කලාපේ මොකද්ද? හෝමාරු කලාපේ ඒක දිග කොච්චරද? right. හරි නේද? සර් පින්තූර උන ගන්නවද? ඔව් පින්තූරෙත් ඇඳ ගමු right. පින්තූරෙත් ඇඳ ගන්න. ඒ කියන්නේ අර මං ඇඳ වගේ ලයින් එකක් විදිහට ඇඳගත්තාම ඇති. right. යසු ඉලක්ක විදිහට ඇඳලා මාක් කරගත්තාම හරි සර්. right. හරි නේද? okay. ලියලා ඉවරයි සර්. සර් දිනිත් අන්තිමේ දෙන පොඩ්ඩක්. right හරි.
ඉවරයි. right හරිනේ හරි එතකොට ඔන්න අපි 7 වෙනි පාඩම 7 නෙවෙයි sorry 8 මේකේ වැරදි තියෙනවා අන්තිමේට 8 වෙනි පාඩමත් ඉවරයි පැහැදිලිද හැමෝටම කතා කරපු ටික තේරුණාද මට ඔව් සර්. මේක ප්‍රශ්න තියෙනවද අහන්න right එහෙනම් අපි අදට ඔතනින් නවත්තමු අපිට අද පාඩම පටන් ගන්න මතියද right අපි ලබන සතියේ එතකොට 9 වෙනි පාඩම ආරම්භ කරනවා right එහෙනම් අපි අදට මෙතනින් නවත්තමු ළමයි next week හම්බෙමු okay සර් අපිට ටියුට් එකම හම්බ වෙනවද? ඔව් පුතේ ටියුට් හැමෝටම හම්බෙනවා right right okay එහෙනම් good night ළමයි see you next week Night, හම්බෙමු sir. Good night, sir. Good night. night හැමෝටම Good night, Bhavan sir. Good night.